කපුකමට එහා ගිය අපේ කාලේ මනුස්සකම කේසරි මංගල පියස. සුබ දවසක් ඒ වගේම මංගල නැකතක් අරගෙන ඓතිහාසික කඩුගන්නාව පුරවරේ ඉඳන් අපිත් එක්ක බොහොම ආදරෙන් සම්බන්ධ වුණ ආදරණීය පියතුමාණන් කෙනෙක්ව මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. තමන්ගේ විදේශගතව සේවය කරන ආදරණීය දියණියට බොහොම වැදගත් ඒ වගේම උගත් ඒ වගේම බොහොම නිහතමානී මනුස්සකම තියෙන පුතෙක් හොයන කතාව තමයි අද මංගලෝචනාවේ මේ පුංචි වීඩියෝ එකෙන් අපි ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න හදන්නේ. ඉතින් කෙනෙක්ට වැදගත් වෙයි මේ වීඩියෝ එක. විශේෂයෙන්ම සංචාරක හොටෙල් ශාස්ත්‍රයේ සේවය කරන විධායක හෝ සූපවේදී වැනි වැදගත් රැකියාවක් කරන පුතෙක්ට විශේෂයෙන්ම ඩුබයි වගේ රටක සහ ඕනෑම විදේශ රටක නම් බොහොම වැදගත් වේවි කියන එක මුලින්ම මතක් කරන්න ඕනේ. අපි යමු තොරතුරු වලට. යෝජනාංකය 10440 කඩුගන්නාව පුරවරයෙන් ඉපදුන වර්ෂ 1991 11 වෙනි මාසේ 7 වෙනිදා තමයි ඔන්න උපන්දිනය සිද්ධ වෙන්නේ. වයස අවුරුදු 34යි. කන්‍යා ලග්නයෙන් ඉපදුන 5.1ක් උස තියෙන කලමනාකරන මට්ටමේ බොහොම වැදගත් විධායක රැකියාවක් කරනවා සංචාරක හොටෙල් ශාස්ත්‍රයේ. බොහොම උගත් ඒ වගේම දැනුමෙන් පිරුණු බොහොම සමාජ භාවිතයක් අවබෝධයක් තියෙන දියණියක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් මංගලෝචනාවක්. මේට කලින් කිසිම විවාහයක් සිද්ධ වෙලා නැහැ. ඒ වගේම මව්පියා සහ සහෝදර සහෝදරියන් තිදෙනෙක් ඉන්න පවුලක්. ඉස්ලාමික බැංකු කළමනාකරුවෙක් විදිහට හඳුන්වන්න පුළුවන් දෙමව්පියෝ දෙන්නම ඉතින් බොහොම වැදගත් පවුල් පරිසරයක හැදුනා. මෙතන වැදගත් කියන එක මම හැමතිස්සෙම මෙන්ෂන් කරන්නේ කියන්නේ කෝටිපතියෝ නෙමෙයි. වැදගත් කියන්නේ අපේ හැදියාව, චර්යාව සහ අපි ගොඩනගාගෙන ඇවිල්ලා තියෙන ජීවන මට්ටම බොහොම සුපිලිපන් විදිහට පිරිසිදු විදිහට ගත කරන මිනිසුන්ට මම කියන්නේ වැදගත් කියන එක. ඒක මුදල් වලින් මයින්න කිසිම අදහසක් නැහැ කියන එකත් මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි නීති ඉදිරියේ වැරදි කාරණයක් වෙලා නැති ලෙඩ රෝග කිසිම දෙයක් නැති දියණියක් විදිහටත් අපිට මේ මංගල යෝජනාව හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි ආදරණීය පියාණන්ගේ දුරකථන අංකය දාලා තියෙනවා ඕගොල්ලන්ට ඩිස්ක්‍රිප්ෂන් එකේ බලන්න පුළුවන්. විදේශගතව ඉන්න හොටෙල් ශාස්ත්‍රයේ විධායක රැකියාවක් කරන සංචාරක හොටෙල් ශාස්ත්‍රයේ පුතෙක්ට ඊටාම වැදගත් මංගල යෝජනාවක් කියලා මතක් කරන්න ඕනේ. ඉතින් මේ කතාවේ සම්පූර්ණ විස්තරය අපිට කතා කරන්න අපේ දුරකථන අංක දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඊට අමතරව මනාලියගේ පියාගේ දුරකථන අංකය දාලා තියෙනවා ඕගොල්ලන්ට කතා කරන්න පුළුවන්. ඉතින් ඊටාම ඉක්මනින් Taman හොයන කෙනාව ලබන්නට වරම වාසනාව ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා. අවුරුදු 34ක දුවෙක් නිවසක විවාහයක් නොවි සිටීමේ තියෙන ආදීනව සහ ඒ පිළිබඳව දෙමව්පියෙක්ගේ හිතේ තියෙන බර ආයතනයට වඩා අපිට මනුස්සකම හොඳට දැනෙනවා. ඉතින් අපි කටයුතු කරන්නේ මිනිස්යාගේ මේ දේ ඊටම ඉක්මනින් සාර්ථක කරලා දෙන්න. මිනිස්සු වශයෙන් මේ වීඩියෝ එක බලන ඕගොල්ලොත් Taman දන්න කෙනෙක් හරි ඉන්නවා නම් ගැළපෙන කෙනෙක් සම්බන්ධ කරන්න එක ලොකු පිනක් වේවි දෙමව්පියෙක්ට කරන. ඉතින් ඒකත් මතක් කරන්න ඕනේ. ලස්සන දියණියක් ඒකත් කියන්න ඕනේ. තවත් මෙවැනි වීඩියෝ එකක් ඕගොල්ලන්ටත් කරගන්න අවශ්‍ය නම් කතා කරන්න අපිට. තවත් සුන්දර මොහොතක හමු වෙමු. එතෙක් හදවතේ තියන් ඉන්න කපුකමට එහා ගිය අපේ කාලේ මනුස්සකම කේසරි මංගල පියස හැමදිනාටම සුබම සුබ දවසක් වේවා. ආයුබෝවන්. ආයුබෝවන් සුබ දවසක් ඔබට. කේසරි මංගල පියස වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. ඔබ තවමත් තනියමද? දැන් වයසත් හරි වගේ. ගෙදරිනුත් බනිනවා තමයි. ඔයාට ඕනේ යාමද? එයාව හොයලා දෙන්නම්. කපුකමට එහා ගිය අපේ කාලේ මනුස්සකම කේසරි මංගල පියස. විස්තර ඔක්කොම කියන්නම්. 076යි 49යි 59යි 317. වෙලව හන්දියා. තෙරුවන් සරණයි.